මේ තියන්නේ මගේ මේ පාර විෂන් බෝඩ් එකට. ඒ කියන්නේ 2026 මගේ විෂන් බෝඩ් එකට මම ගොඩාක් ආදරෙන් දාපු ඩ්‍රීම් එකක්. ඉතින් මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරන්නේ 2026 ජනවාරි 4 වෙනිදා. ඉතින් ඔන්න දවස් 4යි තාම මේ අවුරුද්ද පටන් අරගෙන ඉතින් මට පුළුවන් වුණා මගේ මෙන්න මේ ඩ්‍රීම් එක මගේ කරගන්න. ඇත්තටම මෙන්න මේ ඩ්‍රීම් එක මගේ කරගන්න මම ෆොලෝ කරපු ස්ටෙප්ස් 3ක් තියෙනවා. මේ ස්ටෙප්ස් 3 මම ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ ස්ටෙප්ස් ටික ෆොලෝ කරොත් ඔයා මේ මැනිෆෙස්ට් කරන ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එකේ තියෙන දේවල් ඔයාගේ කරගන්න ඔයාට මහ වෙලාවක් යන්නේ නැහැ. මේ 2026 විෂන් බෝඩ් එකට මම thank you කියන ගමන් මෙන්න මේක අපි අන්පැක් කරලා බලමු මේ වීඩියෝ එකේ. hi කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. එහෙනම් ඉතින් වෙනද වගේම අද වීඩියෝ එකකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඒ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ඉතින් අද වීඩියෝ එක මොන වගේ එකක්ද කියලා මේක අන්බොක්ස් කරනකම් මට ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඒත් මම කොහොම හරි ඉවසගෙන හිටියා ඔයගොල්ලොත් එක්ක මේක අන්බොක්ස් කරනවා කියලා. එහෙනම් ඉතින් අද අපි බලමු මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඔක්කොටම කලින් මම මේ ඩ්‍රීම් එක ගැන පොඩි දේවල් ටිකක් ඔයගොල්ලන්ට කියලා ඉන්නම්. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොටත් මගේ විෂන් බෝඩ් එක හදන කියන්නේ 2026 මගේ ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එක හදන වීඩියෝ එක බලලා ඇති සමහරක් විට බැලුවේ නැත්නම් ගිහිල්ලා ඉක්මනටම බලන්න. මේ අවුරුද්ද පටන් ගත්ත ගමන් ඔයාගේ තම විෂන් බෝඩ් එක හැදුවේ නැත්නම් කල් හොඳටම තියෙනවා වෙලාව හොඳටම තියෙනවා අනිවාර්යයෙන්ම ඉක්මනටම හදන්න ගිහිල්ලා විෂන් බෝඩ් එක. A to Z විෂන් බෝඩ්ස් ගැන මම කතා කරලා තියෙන වීඩියෝස් දෙකකින් මම හදන ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකත් ගැන හැමදේම තියෙනවා. ඉතින් ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න. ඔයාගේ 2026 goals ටිකත් හරියට plan කරගන්න. හරි ඉතින් මගේ විෂන් බෝඩ් සීරීස් එකේ වීඩියෝස් දෙක බලුවා නම් ඒකේ පළවෙනි වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියනවා අපේ dreams අපේ goals අපි categorize කරගන්න ඕනේ කියලා. ඉතින් අන්න ඔය වගේ categorize කරගෙන මම මගේ ඒ topic එකට අදාළ dreams ටික හිතනකොට මට හිතට ආපු දෙයක් තමයි මේ 2026 වල මං වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ මගේ hobby කියන category එක යටතට මම හිතුවා මේ අවුරුද්දේ මට මං වෙනුවෙන් මගේ personal growth මගේ self love වෙනුවෙන් මම දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ දේ ගැන හිතනකොට මට hobby එකක් විදිහට මුලින්ම ඔළුවට ආව දේ තමයි මම පොත් කියවන්න පටන් ගන්න ඕනේ කියලා. මොකද මම මේ මෑත කාලේ ඉන්න social media වල දැක්ක ගොඩාක් ලස්සන පොත් ගොඩාක් අය හොඳ reviews දාපු ගොඩාක් වටිනා කියන කරුණු අපිට ඉගෙන ගන්න පුළුවන් එක පොත් වර්ග තියෙනවා කියලා. ඉතින් මට ලොකු ආසාවක් තිබ්බා මේවා කියවන්න. ඒක කලින් අවුරුද්දේ කියන්නේ 2025 ඉඳලා මම හිතිරපු දෙයක්. නමුත් ඒක වැඩත් එක්ක මට හැම අමතක වෙලා ගියා. හැබැයි 2026 විෂන් බෝඩ් එක හදනකොට hobbies ගැන කතා කරද්දි මට හිතුණ දේ තමයි මම මේ දේවල් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් 2026 විෂන් බෝඩ් එක හදනකොට මම හිතුවා මේ අවුරුද්දේ මම අනිවාර්යයෙන්ම self growth self love එහෙම නැත්නම් business ගැන තියෙන පොත් වැඩිපුර කියවනවා කියලා. මොනවම හිතාගෙන මම ගිහිල්ලා Instagram එකේ TikTok එකේ Facebook එකේ හෙව්වා මට කියවන්න හොඳ පොත් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම මෑත කාලේ ඉනව දැක්ක ගොඩාක් අය හොඳ reviews දාලා තියෙන පොතක් තමයි මම මේ order කරේ. ඒ වගේම අනිවාර්යෙන් කියන්න ඕනේ මම පෞද්ගලිකව මම ගැන ඔයාලට කිව්වොත් මම එහෙම පොත් කියවන්න addict වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මම හරිම අර සමහරු ඉන්නේ පොතක් දැක්ක ගමන් දුවලා ගිහලා කියවනවා book fair ගිහලා පොත් අරගෙන කියනවා. එහෙම කෙනෙක් නෙමෙයි. හැබැයි මම fast reader කෙනෙක්. ඒ කියන්නේ මට ඉක්මනට කියවන්න පුළුවන්. ඒ කියන්නේ පොතක් අරගත්තොත් පිටුවේ තියෙන දේවල් මට පටපට ගාලා කියවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි මම එහෙම හැමතිස්සෙම පොත් කියවන කෙනෙක් නම් නෙමෙයි. කොච්චර fast reader කෙනෙක් වුණත් වැඩත් එක්ක මට මේක කරගන්න හම්බුනේ. හැබැයි ඉතින් මං හිතුවා මේ skill එක පාවිච්චි කරලා මගේ personal development වලට මම 2026 අනිවාර්යයෙන්ම වෙන් කරනවා කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේක ඔඩ කරේ. ඒත් එකම කියන්න ඕනේ මම දැන් ගිය අවුරුද්දේ ඉඳලා මේක කරන්න හිතාගෙන හිටියට මට මේක කරගන්න ඕනේ නැහැ නේ. සහ මම ගිය අවුරුද්දේ ඉඳලා මේ පොත දැක්කා. මට පොඩි උමනාවක් තිබ්බා මේ පොත කොහෙන් හරි හොයාගෙන පොඩ්ඩක් නිකන් උඩින් හරි කියවලා බලන්න. ඉතින් ඇත්තට මේ පොත ටිකක් ලංකාවේ හොයාගන්න අමාරුයි. මම online stores කිහිපයක බැලුවා. එක තැනක මං හිතන්නේ ඒක out of stock වෙලා තිබුණා. අනිත් තැන් වල ඒක available තිබුණ නැහැ. ඒත් එකම ඉතින් මට හිතුණා අයියෝ ඇයි මේක කොහෙවත් නැත්තේ කියලා. ඊට පස්සේ මම YouTube වීඩියෝ එකකින්ම දැක්කා මේ පොත තියෙනවා කියලා ඩුබායි වල. ඊට පස්සේ මගේ ඩුබායි ඉන්න යාළුවෙක්ට මම කතා කළේ කොහේ පොත පොඩ්ඩක් මට අරන් දෙන්න පුළුවන්ද කියලා. ඔෆ් එකේ යන්නම් කිව්වා. හැබැයි ඒත් මම පොඩ්ඩක් අතෑරියේ නෑ. මම තවත් හොය හිටියා මේක කොහොමද මම හොයාගන්නේ කියලා. ඒත් එක මට දැනගන්න හම්බුණා මේක Amazon එකේ තියෙනවායි කියලා. මම ඒකේ බලන්න යනවත් එක්ක මට මගේ යාළුවෙක් Instagram එකේ message එකක් කිව්වා මෙන්න මේ online store එකේ චුට්ටක් බලන්න. ඒකට message එකක් දැම්මෙන් පස්සේ luckily ඒගොල්ලෝ ළඟ ඒක available වෙලා තිබුණා. හැබැයි මම අර කිව්වේ out of stock වෙලා තිබුණා කියලා ලංකාවේ store එක ඒ store එකට වැඩිය මම අන්තිමටම බලපුවා මට මේ available වෙලා තිබුණ store එකේ රුපියල් 1000ක විතර gap එකක් තියෙනවා. ඉතින් රුපියල් 1000ට වැඩිය මට මේ පොත වටිනවා. මොකද මම ගොඩක් මහන්සි වුණා මේක හොයන්න. එක stores වලින් හොයලා යාළුවන්ට කතා කරලා ඉතින් ටිකක් කරදර වුණා. නමුත් ඉතින් ඒ කරදරයත් එක්ක බැලුවම මට අරක වටිනවා. මොකද දැන් අර available වෙලා තියෙන store එකෙත් එක පාට නැති වුණොත් මට ඉතින් ආයෙ හොයාගන්න නෑනේ. ඒ නිසා ඉතින් මම ඒකෙන් order කරා. ඉතින් ඔයාලට පුළුවන් ද මම මෙච්චර වර්ණනා කර කියන පොත මොකක්ද කියලා කියන්න. ඒව කියන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න පහළට ගිහිල්ලා මම මේක අන්බොක්ස් කරන්න කලින් ඔයාලට ගෙස් කරන්න පුළුවන් වුණා නම් හරියට පහළට ගිහලා කමෙන්ට් එකක් දාන්න.
ඔයාලා කමෙන්ට් එක දානකම් අපි යමු මේක අන්බොක්ස් කරන්න. ඔහොම ඉන්නකම මම පෙන්නන්න. ටඩාන්! මම ආසම YouTube කෙනෙක්ගේ self love personal growth ගැන තියෙන මෙන්න මේ පොත තමයි මම ඕඩර් කරේ. Buy yourself the damn flowers. මේ බබල් රැප් එකත් ගලවලා බලමු. ඉවසීමක් නැහැ නිසා මම කිරනවා. ඒ මගේ හැටි. කොලේකුත් තියෙන අපි බලමු මොකක්ද කොලේ කියලා. බිල් එකනේ. පොතේ ගාන උනේ මට රුපියල් 2000ක් වගේ. ඒකේ ඩිලිවරි චාර්ජ් එක මට දීලා තියෙනවා රුපියල් 350ක්. ඉතින් මට මේ පොතට සම්පූර්ණ වියදම උනේ රුපියල් 2350යි. මේ තියෙන මගේ කියවන ආසාවෙන් හිටපු පොත මම ෆස්ට් ටයිම් තමයි මේක අතට ගත්තේ. ඉතින් හරිම සතුටුයි. මුලින්ම කියන්න ඕනේ මම ඇත්තටම ආසයි පොතක් කියවද්දි මේ වගේ අතට අරගෙන කියවන්නේ. කියන්නේ මට අර ඔන්ලයින් තියෙන පොත් එහෙම කියවන්න ආස නැහැ. මොකද මට ඕනේ මේ පොත මගේ අතට අරගෙන ඒක දිගේ ඇරලා පෑනක් අරගෙන ඕන දේවල් අන්ඩර්ලයින් කරලා හයිලයිට් කරලා නේද ඕන දේවල් සාමාන්‍ය හරි තියෙනවා නම් චුටි ස්ටිකි නෝට් එකක් අරගෙන හරි ලියා ගන්න. ඉතින් මම චුටි කාලේ ඉඳලා මගේ අධ්‍යාපනික වැඩ කටයුතු කරෙත් එහෙම මට මේ පොත අරගෙන පොතේ මම හයිලයිට් කරලා ලියලා කරලා ස්ටිකි නෝට් අලවලා ඒකේ තියෙන ඉම්පෝටන්ට් දේවල් මගේ ඔළුවට දාගන්න එහෙම. ඉතින් මට ඇත්තටම මේ වගේ පොතක් කියවද්දිත් එහෙම කරන්න උවමනාව තියෙනවා. මොකද මම මේ පොත කියවන්නේ මම මේ පොත ගත්තේ මං වෙනුවෙන් මගේ personal growth මගේ self development වෙනුවෙන්. ඉතින් අන්න එතකොට මේකේ කියලා තියෙන දේවල් මගේ ඔළුවට මම දාගන්න ඕනේ. දාගන්නේ අර වගේ ඉරි ගහලා ලියලා කරලා sticky notes අලවලා. මම කලින් කිව්වා වගේ මම පොත් කියවන්න ලොකුවට addict වෙච්ච කෙනෙක් නෙමෙයි. ඉතින් මම මේ හැමදේම කරන්නේ මං වෙනුවෙන්. එහෙම මං addict වෙලා හිටපු නැති දෙයක් පවා මම කරන්න උත්සාහ කරන්නේ මං වෙනුවෙන් මම්මට ආදරේ නිසා. ඉතින් මේ හැම දෙයක් ඇතුළෙම තියෙන්නේ self love. මම පොත් කියවන්නේ නැති කෙනෙක් නේ. හැබැයි මේ දේ කරේ මං වෙනුවෙන්. ඉතින් ඔයා මේ වෙනකොට නවකතා පොත් එහෙම නැත්නම් ඔය කතන්දර පොත් කියවන කෙනෙක් නම් ඔයාගේ දිනචර්යාවේ පුංචි හරි කොටසක් දෙන්න මෙන්න මේ වගේ personal growth, self development, self love වගේ කියවන දේවල් ගැන තියෙන පොතක් කියවන්න. ඔයාගේ ජීවිතෙන් විනාඩි 5-10ක් දෙන්න මේකේ එක පිටුවක් හරි දවසකට කියවන්න. ඒක ඇත්තටම වටිනවා. මොකද ඒ පොත ඔයා කියවන්නේ ඔයා වෙනුවෙන්. දැන් ඇත්තටම ගත්තොත් අපි නවකතාවක් කියවනවා කියන්නේ හරි අපිට ඒකෙන් රසාස්වාදය ලැබෙනවා නේද? අපිට ඒකෙන් සතුටක් ලැබෙනවා. අපි ඒක විඳිනවා. අපි ඒක එන්ජොයි කරනවා. අපි ඒ කතාව ඇතුලේ ජීවත් වෙනවා. හැබැයි ඒක ඇතුලෙන් අපේ ජීවිතයට ගන්න නේද? අපේ දියුණුව වෙනුවෙන් අපිට ගන්න තියෙන දේවල් ටිකක් අඩුයි. හැබැයි මෙන්න මේ වගේ පොතක් නේද? මේ වගේ පොතක් ඇතුලෙන් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා ඔයාගේ දිනචර්යාවේ පොඩි හරි වෙලාවක් දෙන්න මේ වගේ පොතක් අරගෙන කියවන්න. නවකතා පොතත් කියවන්න එකත් හොඳයි. ඒක වගේ මානසික නිදහසට නේද? ඔයා ඒක හොබි එකක් විතර එන්ජොයි කරන දෙයක්. ඉතින් ඒ අතර මෙන්න මේ වගේ දේකුත් ඔයාගේ හොබි එකක් විතර ඇඩ් කරගන්න අමතක කරන්න එපා. ඔයා ඔල්රෙඩි නේද කතන්දර පොත් එහෙම කියවන කෙනෙක් නම් ඔයාට තවත් ලේසි වෙයි මේ වගේ පොතක් කියවන්න ඔයාගේ වෙලාව වෙන් කරගන්න. නමුත් දැන් මම එහෙම පොත් කියවන්න ඇඩික්ට් වෙච්ච කෙනෙක් නෙමෙයි. මම පොත් කියවන්නම නැති තරම් මම නවකතා පොතක්වත් කියවන්නේ නැහැ. නැද්ද මන් දන්නේ මට තේරෙන්නේ නැහැ. මම මතක ඇති කාලෙක මම කියවලා නැහැ. O level කාලේ සිංහල සාහිත්‍ය පොතෙන් පස්සේ මම එහෙම මොකක්වත්ම කියපු කෙනෙක් නෙමෙයි. මේ අවුරුද්දේ ඒ හොබි එකත් පටන් ගත්තා. හැබැයි මම කියවන්නේ personal growth, self love ගැන තියෙන පොත් විතරයි. ඉතින් මේ පොත කියවද්දී මට හම්බෙන විශේෂ කරුණු වගේ දේවල් ඕගලන්ට මගේ Instagram එකේ මම share කරගන්න අමතක කරන්න. ඒ වගේ මේ පොතේ තියෙන වටිනා කරුණු ලස්සන දේවල් දාලා මම ඉස්සරහට වීඩියෝස් උත් කරනවා. එතකොට ඕගලන්ට මේ පොත කියවුවා සමාන වගේ හැඟීමක් දෙන්න මම උත්සාහ කරනවා. ඉතින් ඇත්තට මේ පොත මම හිතන අවුරුද්දක් එකමාරක් විතර කාලයක් තිස්සේ ඉඳලා දැකලා තියෙනවා. හැබැයි මේ පොත ගන්න මට උමනාවක් තිබුණට මට ඒ වෙනුවෙන් අර මොටිවේෂන් එකක් වගේ ඒ දේ වෙනුවෙන් මාව පුෂ් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඉතින් මේ පොත ගන්න මාව පුෂ් කරපු පළවෙනිම දේ තමයි මගේ විෂන් බෝඩ් එක. ඉතින් මගේ විෂන් බෝඩ් එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒක නිසා තමයි මට හැමතිස්සෙම විෂන් බෝඩ් එක දකින වාරයක් පාසා මට හිතුණා මම මේ පොත ගන්න ඕනේ, මම මේ පොත ගන්න ඕනේ, මම මේ පොත ගන්න ඕනේ කියලා. හැමතිස්සෙම මේක දැකලා ඒක විෂුවලයිස් කරලා ඒක මැනිෆෙස්ට් කරනකොට මාව નિરાයාසයෙන් මේක ගන්න මගේ චර්යා රටාව හැදෙන්නේ කියන්න බලන්න ඔප පොතක් ගන්න එක මහ දෙයක්ද කියලා. ඔව් ඒක මහ දෙයක් තමයි. මොකද මේක මම 2026 අනිවාර්යයෙන්ම කරනවා කියලා හිතපු දෙයක්. ඉතින් ඒක මම කරා. ඒ දේ කරේ මං වෙනුවෙන්. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේ මුලදී කිව්වා මේ පොත මට ගන්න මම දේවල් 3ක් කරා. ස්ටෙප්ස් 3ක් ෆලෝ කරා. මේ ස්ටෙප්ස් 3 නිසා තමයි මට මේ පොත ගන්න හම්බුනේ කියලා. ඉතින් මම දැන් ඔයගලන්ට කියන්න මොකක්ද මේ ස්ටෙප්ස් 3 කියලා. මේ ස්ටෙප්ස් 3 කියද්දී ඔයාලට මැප් කරගන්න පුළුවන් වෙයි. මම මේ වීඩියෝ එක මුල්ල තනින් තන කිව්ව දේවල්, ඒ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ඔයගලන්ට කිව්ව දේවල් ඔයගලන්ට මැප් වෙයි. යා මේක තමයි මේ කියන්නේ කියලා. මම ඔයාලට කියන්නම් මේ පොත මගේ කරගන්න 2026 මගේ මේ හොබි එක වෙනුවෙන් මම පටන් ගත්ත දේ වෙනුවෙන් මට උදව් කරන්න මේ පොත මගේ ළඟට ගන්න
මම මොනවද ෆලෝ කරපු ස්ටෙප්ස් කියලා. ස්ටෙප්ස් ටික ඇත්තටම ඔයාට ඔයාගේ ජීවිතය ඔයාගේ විෂන් බෝඩ් එකේ තියෙන ඕනම හීනයක් හැබෑ කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ස්ටෙප්ස් තුනම self love මූලික වෙලා හැදිච්ච ස්ටෙප්ස් තුනක් ඇත්තටම. මොකද මේ ස්ටෙප්ස් තුන ෆලෝ කරපු හැම වෙලේම මට හිතුනේ මම මට ආදරෙයිනේ මේ දේ කරන්නේ මං වෙනුවෙන්නේ කියලා. ඉතින් මගේ පළවෙනි ස්ටෙප් එක තමයි මෙන්න මේ පොත කියවනවා කියලා මම තීරණය ගත්ත වෙලාව. ඒ කියන්නේ කලින් මගේ ළඟ තිබුණේ නැති හොබි එකක්. කලින් මගේ ජීවිතේ පොඩි කාලේ ඉඳලා මේ වෙනකම් මම කරපු නැති හොබි එකක් මම පටන් ගත්තේ මං වෙනුවෙන්. අන්න ඒක තමයි මගේ පළවෙනි ස්ටෙප් එක. මට ආදරය කරන නිසා මම වෙනුවෙන් මේ හොබි එක පටන් ගන්නවා කියලා තීරණය ගත්තා. ඉතින් මේ තීරණය ගත්ත මොහොත තමයි මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට්. මම අර කලින් කිව්වා වගේ මම ගොඩාක් කාර්යබහුල කෙනෙක්. ඉතින් ඒ කාර්යබහුලත්වයත් එක්ක මේ පොත කියවනවා කියන එක. කියන්නේ මේ පොත කියවන මම වෙලාව හදා ගන්නවා කියන එක මට ලොකු චැලෙන්ජ් එකක්. නමුත් මම ඒ චැලෙන්ජ් එක බාරගත්තා. මම මේක කොහොම හරි කරනවා කියලා හිතාගත්තා. ඉතින් එහෙම කරන්නේ ඇයි? මේ පොතේ තියෙන කරුණු වලින් මට මගේ ජීවිතය වෙනස් කරගන්න, මගේ ජීවිතය තව අප්ග්‍රේඩ් කරගන්න, මගේ ජීවිතය ලෙවල් අප් කරගන්න මට ඕනි කියලා මම දන්න නිසා. ඉතින් ඒක self love වල කොටසක්. ඒ දෙවෙනි ස්ටෙප් එක තමයි මම මේ පොත මගේ විෂන් බෝඩ් එකට දැම්මා. මොකද මම දන්නා විෂන් බෝඩ් එකට දැම්මොත් අනිවාර්යෙන් මට ඒක සාර්ථක කරගන්න, අනිවාර්යෙන් මට ඒක ඉෂ්ට කරගන්න තියෙන සම්භාවිතාව ගොඩාක් වැඩි. ඒ නිසා මම මේ පොත මගේ විෂන් බෝඩ් එකට දැම්මේ ගොඩාක් ආසාවෙන්. ඉතින් ඔයගලන්ට මෙන්න මේ ක්ලිප් එකෙන් බලා ගන්න පුළුවන් මම කොහොමද මගේ විෂන් බෝඩ් එකේ මෙන්න මේ පොත අලවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ විෂන් බෝඩ් එක දකින්න වාරයක් ගන්න මම ඒක මැනිෆෙස්ට් කරා, විෂුවලයිස් කරා. මේ පොත මම උදේ හවස කියවනවා. මේකේ තියෙන දේවල් මම මගේ ජීවිතයට එකතු කරගන්නවා, highlight කරනවා, sticky notes අලවනවා. මම මේක social media වල දැකලා තිබ්බ ගොඩාක් අය මේ පොත අරන් කියවනවා. ඉතින් මට ලොකු ආසාවක් තිබ්බා ඒ වගේ මේ පොත කියවන්න. ඉතින් මම ඒක visualize කරා මගේ vision board එකට දාලා. ඉතින් මේ දෙවෙනි step එකේදී මම මේ පොතයි vision board එකට දැම්මේ. මේ පොත මට ඕනේ නිසා. මේ පොත මට ඕනේ ඇයි? මම මගේ දියුණුව වෙනුවෙන්, මගේ self growth වෙනුවෙන් මේ අවුරුද්ද dedicate කරනවා කියලා හිතපු නිසා. ඉතින් එතනක් තියෙන්නේ මොකද්ද? self love. ඒකත් එක්ක මම මේ පොත ගන්න ගොඩාක් උත්සාහ කරා. මම අර කලින් කිව්වා වගේ මම online stores වල බැලුවා, ඒවල තිබුණේ නැහැ. පස්සේ මම Dubai වල ඉන්න කෙනෙක්ට කියලා එක ගෙන්න ගන්න බැලුවා. ඊට පස්සේ මම අන්තිමට Amazon එකේ බලනවා කියලා ඉද්දි ලකිට මගේ යාළුවා මට ඒ නිසා මේ store එකෙන් මට ඒක ගන්න හම්බ වුණා. ඉතින් මේ පොත හොයන්න මම මහන්සි වෙච්ච එක ඇතුළත මොකද්ද තියෙන්නේ? self love නේද? මේ පොත ගන්න මං වෙනුනේ. මේ පොත මම කාටවත් gift කරන්න නෙමෙයිනේ ගන්න. සහ මම තියෙන මේ කාර්යබහුලත්වයත් එක්ක මම මේ පොත හොයන්න මගේ වෙලාව දුන්නා කියන එකත් ඇත්තටම self love. පොත හොයන්න මහන්සි වෙච්ච වෙලාවෙත් ඇත්තටම තියෙන්නේ මොකද්ද? self love. මං වෙනුවෙන් තමයි දේ කරේ. ඊට කරපු දේ තමයි මේ පොත ගන්න මම මහන්සියෙන් හම්බ කරපු සල්ලි වැය කරා. ඉතින් ඒකක් එක්තරා විදිහක self love තමයි. මොකද මේ පොත ගන්න මං කාගෙන්වත් සල්ලි ඉල්ලුවේ නෑ. මේ පොත මං කාගෙන්වත් ඉල්ලුවේ නෑ මට අරන් දෙන්න කියලා. මම මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් මම මේ පොත ගත්තා. ඉතින් ඇත්තටම අපේ ජීවිතේ ගොඩාක් දේවල් වලටනේ ඇදුම් පැළඳුම් වලට, කැම්පින් වලට නේද, ට්‍රිප්ස් අරේ මේ යන අපේ මුදල් අපි වැය කරනවා. හැබැයි ඒ අතර අපි අපේ අනාගත දියුණුවට, අපි අපේ අනාගතයට අපේ මනස හදාගන්න, අපේ මේ self growth වෙනුවෙන් අපි මුදල් වැය කරනවා. අදනේ සම්ලෙන්ගේ කඩු වෙන්න කරන්නේ නේද? අපි ගොඩක් වෙලාවට නිකන් විනෝද වෙන්න තමයි මුදල් වෙන් කරන්නේ. මමත් එහෙම වේදන් කරනවා. හැබැයි ඒ අතර මං වෙනුවෙන් මගේ personal growth වෙනුවෙන් මම මගේ මුදල් වෙන් කරා. ඉතින් ඒක ඇතුලේ තියෙන self love තමයි. මොකද අද කාලේ ඉන්න සමාජයේ ගොඩාක් අය මුදල් වෙන් කරන්නේ නේද? අනවශ්‍ය දේවල් වලට, drugs වලට වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විනාශකාරී දේවල් වලට මුදල් වැය කරන ජෙනරේෂන් එකක මෙන්න මේ වගේ දෙයක් තමන් වෙනුවෙන්ම තමන් ප්ලෑන් කරලා ඒක විෂන් බෝඩ් එකට දාලා විෂුවලයිස් කරලා ඒ පොත හොයන්න මහන්සි වෙලා ඒ පොත තමන්ගේ මුදලින් අරගත්තෙන් පස්සේ ඒක ඇතුලේ තියෙන සරලවම මොකද්ද? self love. මේ වගේ තමයි ඔයාගේ මුළු විෂන් බෝඩ් එක ඇතුලේම තියෙන දේවල්, ඔයාගේ හීන, ඔයාගේ ඩ්‍රීම්ස්, ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ ආශාවල්. ඉතින් මේ දේවල් ඉෂ්ට කරගන්න ඕනේ ඔයාම තමයි. ඒක කවුරුත් ඔයා වෙනුවෙන් කරලා දෙන්නේ නැහැ. මොකද මේ පොත මම ගන්න ආසාවෙන් හිටියා කියලා මගේ විෂන් බෝඩ් එකට මම දාලා තිබ්බා කියලා උදේ හවස මැනිෆෙස්ට් කර හිටියා කියලා. කවුරුත් මට මේ පොත ළඟට ගෙනල්ලා දෙන්නේ නැහැ. මම මේ පොත හොයන්න මහන්සි වුණා. මම මේ පොත වෙනුවෙන් මගේ කාලය වෙන් කරන්නේ. ඒ නිසා තමයි මට මේක ළඟා කරගන්න පුළුවන් වුණේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ හිතන්නකෝ මේක මම විෂන් බෝඩ් එකට දාලා ඔහේ එක දිහා බලාගෙන මැනිෆෙස්ට් කර ඉන්නවා කියලා. හැබැයි මම මේ පොත තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. ලංකාවේ තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ලෝකෙ කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. මම උඩ බලාගෙන හිටියනම් මේ අවුරුද්දේ කවදාවත් මට මේ පොත ගන්න බෑ. ඉතින් ඒ වගේ තමයි මේ විෂන් බෝඩ් එකේ අපි දාන්නේ ඩ්‍රීම්ස් වලට වැය කරගන්න මහන්සි වෙනෝනේ. ඩ්‍රීම්ස් ගැන අපේ හිතේ ඇත්තටම ආදරයක්, ඒ ඩ්‍රීම්ස් ගැන ඇත්තටම අපේ හිතේ ආශාවක් තියෙනවා. අන්න එතකොට තමයි යුනිවර්ස් එකේ දේවල් අපිට ලැබෙන්නේ. ඉතින් මං හිතන්නේ මං හරිම වාසනාවන්ත විදිහට. මොකද Amazon එකෙන් දැම්මම මම හිතන ටික දවසක් යනවා මට ඒක ගෙන්න ගන්න. ඉතින් එහෙමත් නැතුව මම මේක ඕඩර් කළා. මට දවස් දෙකක් වගේ කාලයක් ඇතුළත ඇත්තට මේ පොත හම්බුණා. මම මේ දේවල් මැනිෆෙස්ට් කරා, විෂුවලයිස් කරා. මම මේ දේවල් වලට මහන්සි වුණා. ඉතින් මං හිතන්නේ මං හරිම වාසනාවන්ත විදිහට මම මේ පොත මම තැන් කිහිපයකින් try කරලා අන්තිමට Amazon එකෙන් හරි ගන්නවා කියලා හිතාගෙන ඉද්දි මේ තියෙන ස්ක්‍රීන්ෂොට් එක මගේ යාළුවා මට එව්වා. මෙන්න මේක පොඩ්ඩක් try කරලා බලන්නකෝ කියලා. ඉතින් ඒකේ හරියටම තිබුණා. අන්න ඒ වගේ තමයි ඔයාලට තේරෙනවද?
අපි දෙයක් මැනිෆෙස්ට් කරා, අපි දෙයක් විෂුවලයිස් කරා කියලා අපිට ඒ දේවල් නිකම්ම ලැබෙන්නේ නැහැ. ඔයා විශ්වයෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යෙන් විශ්වයට දෙයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අනිවාර්යෙන් විශ්වයට දෙයක් දුන්නොත් තමයි විශ්වයෙන් ඔයාට දෙයක් හම්බෙන්නේ. ඉතින් මේ පොත මගේ කරගන්න මම විශ්වයට දුන්නේ මොකද්ද? මං වෙනුවෙන් මගේ පර්සනල් ඩෙවලොප්මන්ට් වෙනුවෙන් මම පොතක් කියවනවා කියලා මං හිතපු තැන. මේ පොත මම තෝරපු වෙලා, මේ පොත මම කරනවා කියලා හිතපු වෙලා, මේ පොත මගේ අතට ගන්නවා කියලා හිතපු වෙලා, මේ පොත හොයන්න මම මහන්සි වෙච්ච වෙලාවේ. ඉතින් මේ හැම තැනකින්ම මම විශ්වයට දේවල් දුන්නා. ඒ කියන්නේ මේ පොත වෙනුවෙන් මම උනන්දුව කැපවීම තියෙනවා කියලා මම විශ්වයට කිව්වා. අන්න ඒ නිසා තමයි විශ්වය මට පාර හැදුවේ මේ පොත ඉක්මනටම මගේ කරගන්න. ඉතින් මම හිතන ඇත්තටම මම අර හොයලා මහන්සිලා හිටපුලා මගේ යාළුවා මට ඒව මැසේජ් එකත් මට එක්ස්ට්‍රා විදිහට යුනිවර්ස් එක දුන්න බ්ලෙසිං එකක් කියලා යාළුවෙක් විදිහට හරි එයා මට උදව් කරා. ඔයත් අනිවාර්යයෙන් මේ විෂන් බෝඩ් එකේ තියෙන ඩ්‍රීම්ස් මැනිෆෙස්ට් කරන්න, විෂුවලයිස් කරන්න, ඒ දේවල් ඔයාගේ කරගන්නවා මහන්සි වෙන්න. ඔයාට ඇත්තටම උනන්දුව කැපවීම ආසාව තියෙනවා කියලා විශ්වයට දැනුණු මොහොතේ ඒ දේ ඔයාට ඇට්‍රැක්ට් කරලා දෙන්න ඒගොල්ලෝ දෙපාරක් හිතන්නේ නැහැ. ඔයාගේ හිතේ හරි ආසාවක් කැමැත්තක් නැතුව කිසිම දෙයක් නොකර උඩ බලාගෙන හිටියා කියලා ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද මැනිෆෙස්ටේෂන් කියලා කියන්නේ මැජික් නෙමෙයි. මැනිෆෙස්ටේෂන් කියන්නේ හරිම සුන්දර දෙයක්. ඉතින් ඔයාගේ ජීවිතේ තියෙන ඩ්‍රීම්ස්, ඔයාගේ ජීවිතේ තියෙන ගෝල්ස් ඔයාගේ කරගන්න නම් ඔයා යම් දෙයක් මේ යුනිවර්ස් එකට දෙන්න ඕනේ. ඩ්‍රීම් එක වෙනුවෙන් අන්න එතකොට පට් ගාලාවට දේවල් ලැබෙනවා. හරි. ඉතින් ඔන්න ඔක තමයි 2026 මගේ පළවෙනි achievement එක මගේ vision board එකේ තිබ්බ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට මේ පෙන්නේ එන්න ඒ ඩ්‍රීම් එක මම මගේ ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකේ මගේ achieved dreams දාන තැන ස්ටෝර් කරන විදිය. එතකොට මේ ඩ්‍රීම් එක හැබෑ කරගෙන එකයින් කරෙන් පස්සේ තව දුරටත් මට මේ ඩ්‍රීම් එක බරක් නෙමෙයි. තව දුරටත් මම මේ පොත ගන්න හොයන්න ඕනේ. මේ පොත මට කියවලා මගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් අන්න ඔය වගේ ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකකුත් ගොඩාක් වැදගත්. තව දුරටත් මගේ විෂන් බෝඩ් එකේ මේක නැහැ. මේක මට ඩ්‍රීම් එකක් නෙමෙයි. මේක මගේ කරගෙන ඉවරයි. ඉතින් මට හරිම සතුටුයි. දැන් තව මාසයක් දෙකක් ගිහිල්ලා ඔය වගේ එක ඩ්‍රීම්ස් මම අචීව් කරගෙන ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකේ අර achieved dreams තැන ස්ටෝර් කරගත්තාන් පස්සේ මගේ විෂන් බෝඩ් එකේ තියෙන ඩ්‍රීම්ස් එක අයින් වෙලා යනවා. ඉතින් හරිම සතුටුයි යන්නේ හැමදේම. ඔයාගේ ජීවිතය ඉස්සරහට යනවට ගොඩක් වැදගත්. ඔයාට මොටිවේෂන් එක ගන්න ගොඩක් වැදගත්. ඒ නිසා තමයි මම කියන්නේ අනිවාර්යයෙන් විෂන් බෝඩ් එකක් හදාන්න. හදනවා නම් ඉන්ටරැක්ටිව් විෂන් බෝඩ් එකක් හදාන්න. ඔයාලට තේරෙනවනේ දැන් ඒකේ තියෙන ප්‍රයෝජන. මොකද මම නිකන් විෂන් බෝඩ් එකක් හදලා තිබ්බනම් මම ගත්තේ ඩ්‍රීම් එක මට තව නැහැ. හැබැයි ඉතින් මේ විෂන් බෝඩ් එකේ මෙන්න මේ පොතේ තියෙන ෆොටෝ එක මේ අවුරුදු ඉවර වෙනකම්ම තියෙනවා. ඉතින් එහෙම වැඩක් නෑ නේද? ඒක මගේ තවදුරටත් හීනයක් නෙවෙයි. නිකන් මට බරක් කරගන්න ඕනේ නේ විෂන් බෝඩ් එකේ ෆොටෝස් වැඩි කරලා. මොකද විෂන් බෝඩ් එක කියන්නේ ඔයාගේ විසිතුරු භාණ්ඩයක් නෙමෙයි. ඔයාගේ ඩ්‍රීම්ස් වෙනුවෙන්, ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා මහන්සි වෙන දෙයක්. ඒ නිසා ඒක ඔයාට කැමති විදිහට ඔයාට හදාගන්න ඔයාට අයිතිය තියෙනවා. හරි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ එකේ මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් මග්ගත් එක්ක මේ සතුට බෙදාගන්න එකතු වෙලා මේ වීඩියෝ එක මෙච්චර වෙනකම් බලපුව ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒකේ තියෙන bell icon එක click කරන්න. මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න හොඳයි කියලා හිතනවා නම් එයාට share කරන්න අමතක කරන්න එපා. මම මාව Instagram, TikTok follow කරන්නත් අමතක කරන්න එපා. Instagram වලින් මම මේ පොතේ තියෙන special දේවල් ඔයගොල්ලන්ට daily stories වලින් share කරගන්නවා. ඉතින් follow කරලා තියාගන්න. ඔයගොල්ලන්ට මේ දේවල් බලන්න ලේසි වෙන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම ඔයගොල්ලන් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. Bye bye.